නොගයන්න සන්තාප ගීතේ ඔබ එන්න කඳුළල්නිවා කිමිතෙන්න රිසිසේ රසෝගේ පිබිදෙන්න අරුණක් වෙලා. Hi everyone. අද මම අරන් ආපු වීඩියෝ එක තමයි මගේ බර්ත්ඩේ එක. ඉතින් මම දවස් 4ක මොකද කළේ කියලා මේ වීඩියෝ එකෙන් ඉස්සරහට බලන් ඉන්න. ඔය ඉතින් මම අයියව සර්ප්‍රයිස් කර හිටියේ. මොකද අයියගේ මගේ දෙන්නගම බර්ත්ඩේ එක එකම දවසේ. ඉතින් මම හිතුවේ වන්නේ මොකද අක්කලා හවස තමයි ගෙදර ගියේ. ඒ නිසා මම හිතුවේ නැහැ ආ ඉතින් එයි කියලා. කොහොම හරි 12ට යාලත් ආවා. ඊට පස්සේ gift unbox කරන වෙලාව තමයි දැන්. මේ කේක් එකත් මාරම ලස්සනයි මාරම රහයි. අපේ අක්කගේ යාළුවෙක් තමයි හැදුවේ. මං ආසම විදියට එයා හදන චොක්ලට් කේක් මාරම රහයි. මම මාරම ආසයි එයාගේ චොක්ලට් කේක් කන්න. ඉතින් යාලා එහෙන් තමයි කේක් එක ඕඩර් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ලෑස්ති වුණේ කේක් එක කපන්න යන්න. මොකද තාත්තා කිව්වා දැම්ම කේක් එක කපමු කියලා. මේ බර්ත්ඩේ එක දවසේ උදේ අපි අම්මයි කිරිබත් හදලා තිබ්බ උදේම ඒකත් කාලා අම්මයි මායි ලෑස්ති වුණා උදේම පන්සල් යන්න. ඉතින් මායි අම්මයි බයික් එක යන හින්දා මම එතන මොකද වීඩියෝ කළේ නැහැ. පන්සලට ගිහිල්ලා චූටි වීඩියෝ එකක් තමයි ගත්තේ. මොකද එදා තිරිද දවසක් අනික පන්සලේ වීඩියෝ කරන්නත් බෑ හිතෙනවා අනික සෙනගත් හිටියා. නිසා ගොඩක් වීඩියෝ කළේ නැහැ. මේ පන්සල හරි මනවස් තියෙන තැනක් තමයි. එතන මේ පන්සලේ හිටිය චූටි බබාල දෙන්නේ තියෙන අම්මා කෙනෙක්. එයාටත් කෑම එකක් අරන් දීලා මායි අම්මා ඊට පස්සේ ගෙදර ආවා. මේ දෙවෙනි දවසේ කියන්නේ මම අයියාගේ බර්ත්ඩේ gift එක ගන්න ගිය දවසේ. බර්ත්ඩේ එක නම් දැන් පහුවෙලා ගොඩක් දවස් ඒ වුණාට ඉතින් එයා ආවේ නෑනේ. එයාලගේ පැත්තට ගම් වතුර ප්‍රශ්න තිබ්බේ හින්දා. ඉතින් දැන් මම මේ අම්මත් එක්ක යන්නේ එයාගේ බර්ත්ඩේ gift එක ගන්න. දැන් මායි අම්මයි බයික් එකේ අපේ ෂොප් එක ළඟට ගියා යන්න බෑ වහිනවා. ඉතින් ඉතින්දලා පික්මී එකක් දාගත්ත යන්න. අපි ගියේ ලිනෝමි එකට ගණේ මුල්ලේ. ඒකත් අරගෙන ආයි අපි ආවේ ෂොප් එකට. ඒ එනකොට අක්කගේ එන්ගේජ්මන්ට් එකේ ඇල්බම් එකක් ගෙනත් දුන්නා. ඒකත් ටිකක් බලලා අතුරු ගන්න. මොකද අපේ බර්ත්ඩේ එකට මේ පාර පාටි මුකුත් තියන්නේ නැහැ කියලා හිතුවා. ප්‍රෙග්නන්ට් අයට පොඩි දානයක් දෙන්න හිතුවා. ඉතින් අපි එනකොට වැස්ස පායලා තිබ්බ නිසා අම්මයි මයි බයික් එකේ තමයි බඩු ටික අරගෙන ඉන්න ගියේ. ඒ ටිකත් අරගෙන ආයි මම ෆුඩ් සිටියට ගියා මට ඕනේ බඩු වගේක් ගන්න. ඒවත් අරගෙන අපි ගෙදර ආවා. ඒ ඇවිත් ටිකක් වෙලා ඉඳලා රෑ වෙලා වගේ මම ගෙනාපු අර කප්ස් තිබ්බා. මොකද අපි දෙන්නේ පළතුරුයි කඩලයි. ඒ නිසා ඒවකට මම කප්ස් වර්ග දෙකක් ගත්තා. ඒ දෙකම රෑ හොඳට සෝදගත්තා. මොකද අර ප්‍රෙග්නන්ට් අයට අපි මේවා දෙන්නේ. ඉතින් පිරිසිදුව දෙන්න ඕනේ. ඒ නිසා සෝදලා අර වතුර ටික යන්න අපි අනිත් පැත්ත හරවලා රෑම එහෙම තිබ්බා. ඒතකොට උදේ විද්දි හොඳට එල්ලානේ. එතකොට ලේසි. පළතුරු ටිකත් එහෙම සෝද ගන්න හිතුවා. ඉතින් මේවට ලුණු කුඩු ටිකක් දාලා ටික වෙලාවක් තියලා තමයි සෝද ගන්න ඕනේ නැත්නම් විස බීජනේ. ඉතින් පළතුරු ටික ඔක්කොම සෝදලා රෑ ඒ ටික සීදුවා. ඒ ටිකත් වහලා කරලා අපි උදේට ගන්න තිබ්බා. එතකොට අර වතුර වගේ නැහැනේ ඒ වගේ. මේ ඉතින් එදා උදේම කීරියක බීලා වැඩ පටන් ගත්තා අපි. මං ගොඩ කාලෙක ඉඳලා හිතාන් හිටපු දෙයක් තමයි මේක. මං හරි ආසයි. ඉතින් මායි අයියයි කතා වෙලා මේ දේ කරමු කියලා හිතුවා. ඉතින් අපේ ගෙදර අයත් මේකට ගොඩාක් උදව් කළා අපිට. අපි දුන්නේ කඩල තම්බලයි පළතුරුයි. ලොකු කෑම යාලා කන්න කැමති නැති වෙයිද අපි දන්නේ නැහැනේ. ඒ නිසා තමයි අපිට හිතුනේ මේ වගේ දෙයක් කරමු කියලා. අපිට කොහොම හරි යන්න තිබ්බේ ක්ලිනික් එකට
8 වෙද්දි තමයි මේ ටික අරගෙන එන්න කිව්වේ අපිට. ඉතින් අපි උදේ පාන්දර ඉඳලා ලෑස්ති වුණේ. අපි ඔක්කොම 7:00 විතර වෙද්දි වගේ ලෑස්ති කරගත්තා. ඉතින් මේ ටික ලස්සනට තැලෙන්නේ නැති වෙන්න අපි දැන් පැක් කරගන්න ඕනේ. ඒ ටිකත් පැක් කරගෙන අපි කිරි පැකටුයි දුන්නා. මට කියන්න අමතක වුණා. ඒ ඔක්කොම ලෑස්ති වෙන දැන් අපි මේ ලෑස්ති වෙන්නේ යන්න. එදා අපේ අක්කලත් ආවා ඉතින් යන්න. අපි කට්ටියම යන් දැන්. අපි හිතුවේ පරක්කු වෙලා ඇති කියලා නැහැ. අපි ගොඩක් වෙලා හිටියා එතෙන්ට ගිහිල්ලා. මොකද අම්මලා ඉන්න ගොඩක් වෙලා යනවනේ ඉතින්. මම මේ දෙයට ඇත්තටම මාරම ආසයි. අපි හිතපු විදියට මේ දේ දෙන්න පුළුවන් වුණා. අක්කලා පිට එක්ක නෙමෙයි ගියේ. මොකද අයියා ඔෆිස් යන්නමයි ආවේ. ඒ නිසා ඒ දෙන්න වෙනම ආවේ. අපි කොහොම හරි එතෙන්ට යනකොට අම්මලා 5ක් 6ක් වගේ තමයි හිටියේ. ගොඩක් ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් අපිත් හිටියා විනාඩි 20ක් විතර අම්මලා එනකන් හිටියා ඉතින්. ඉතින් මෙයාලා එක්ක අපිට පින් දුන්නා. ඉතින් ඒ ප්‍රෙග්නන්ට් අය ගොඩක් හිටියේ. අර සැරින් තමයි ආවේ. ඉතින් අපි ටිකක් වෙලා ඉන්න ඕන හිතන. ඒක දීලා ඉවර වෙලා අපි දැන් මේ යන්නේ අපි ෂොප් එකට. මොකද අක්කව දාන්න යන්න ඕනේ. අපි ඒක මම ඉතින් ගියා. අපි උදේ කාලා වෙත් නැහනේ. ඒ නිසා මාරම බඩගිනි. මට කන්න විතර පැණි ආප්ප. ඉතින් ඒවත් අරගෙන අපි කෙලින්ම ගියේ ෂොප් එකට. ඒකටත් ගිහිල්ලා ටිකක් වෙලා හිටියා. ඉඳලා තමයි අපි ගෙදර ආවේ. මේ ඉතින් අන්තිම දවස. ඒ කියන්නේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකේ තවත් දවසක්. අයියා මට කිව්වා ලෑස්ති වෙලා ඉන්න ගමනක් යමු කියලා. හැබැයි කොහෙද කියලා මට යනකම්වත් කිව්වේ නැහැ. ඉස්සෙල්ලාම අපි වන් ගෝල් බේස් එකට ගිහලා චුට්ටක් ඉඳලා අපි කොහරි යන් කියලා. එච්චර තමයි. ඉතින් මම දැන් තමයි යට අනිත් බර්ත්ඩේ gift එක අද තමයි දෙන්න උනේ මට. බලමු යාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. මහල් දෙගස් මන්ද ඉක්මන් වෙලා බැලුවාම මාගේ දිහා බැලුවාම. ඉතින් අපි වන් ගෝල් බේස් එකට ගිහිල්ලා චුට්ටක් ඇවිදලා shopping කරලා එහෙම අපි ආයි කියා කන්න. ඉතින් අපි දෙන්නම ඊට පස්සේ සබ් එකකට ගිහිල්ලා සබ්මරින් දෙකක් ගත්තා. මොකද මම බඩගින්නේ හිටියේ උදේ කාලා ගියේ නැති නිසා. ඉතින් අපි ගත්තේ ටේක් අවේ. මොකද මට එතන කන්න බෑ හිතුණා. ඒකත් අරගෙන අපි ඇවිල්ලා වාහනේට වෙලාම කාලා තමයි අපි ඊට පස්සේ ගියේ. ඉතින් මම ඕක කන්න ගත්තට පස්සේ තමයි අයියා කිව්වේ වැඩි කන්න එපා අපි ආයි යන්නේ හයිටි එකකට කියලා. එතකම් මට කිව්වේ නැහැ. ඉතින් අපි ගියේ මරින මෝල් එකට. මේක දාන්නේ IT එක ස්ටාර්ට් කරන්නේ 3ට. අපි ආදි 3:00 විතර වුණා. මම මේ ෆස්ට් ටයිම් තමයි අයියත් එක්ක vlog එක කරන්නේ. මම vlog කරන්නේ නැහැ කියලා තමයි අයියත් එක්ක හිතන් හිටියේ. තව ටික කාලයක් යනකම්. ඉතින් මේක මට කරන්න හිතුණා. මම මෙතන ආසම දේ තමයි මෙතන view එක බලන්නකො මාරම ලස්සනයි. මොකද අර බීච් එක පේනවනේ එතෙන්ට. ඒකට මාරම ලස්සනයි එතන.
හරි මම දන්නවා. ඒකෙන් දාලා කෙලින්මනේ. අපි ඉතින් හොටෙල් එකෙන් එළියට ආවා 4:00 විතර වෙද්දී. ඒ ඇවිල්ලා කඩවතදී මම අයියට කිව්වා ළඟ පාරෙන් යමු ඒක ට්‍රැෆික් එක නෑ කියලා. අනේ ඒකේ තමයි ට්‍රැෆික් එක එපා වෙන්නම තිබ්බේ. එයා මට පුංචි පුංචි දේවල් වලින් සලකනකොට මම මාර මාසයි. ඒ වගේ තමයි මේක. ස්නේහවන්තිය ආදරෙන් මට ආදරය පිදුවා. ඉතින් මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. thank you so much මගේ වීඩියෝ බලපු ඔයාලා හැමෝටම. ආයෙ වීඩියෝ එකක් කරලා ඉක්මනටම එන්නම්. bye.